මස්කාර ගන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් මස්කාර ඇප්ලයි කරනකොට මේ වගේ පුංචි මිස්ටේක්ස් උත් අපි අතින් වෙන්න පුළුවන්. ඒ වගේ මිස්ටේක් එකක් වෙච්ච වෙලාවක ඒක කොහොමද හරියට හදාගෙන මේ වගේ ලස්සන මේකප් ලුක් එකක් ඇචීව් කරගන්න කියලා තමයි අද කියලා දෙන්න හදන්නේ. මේක අයින් කරන විදිහ වීඩියෝ එකක් මම දැන් පෙන්නනවා නේද? කොහොමද මේ වගේ එකක් උනම අයින් කරන්න කියලා. මේක හොඳටම ඩ්‍රයි වෙනකම් තියන්න. මේ වගේ තද කළු පාටට ඇවිල්ලා තියෙන මාක් එකක් එකපාරටම ඔයා පිහිදලා දැම්මොත් එතන පැච් එකක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි මේක ඩ්‍රයි වෙනකන් ඉඳලා ස්පූලි එකකින් හරි මේ වගේ බ්‍රෂ් එකකින් හරි හිමින් සීරුවේ මස්කාරා ගෑවුණු ටික පුළුවන් තරම් අයින් කරන්න බලන්න ඕනේ. මෙහෙම අයින් කරනකොට ඔයාගේ බ්‍රෂ් එක හරි ස්පූලි එක හරි තවත් ටිෂු එකකින් පිහිද තමයි අපි ඒක අයින් කරන්න ඕනේ. මොකද නැත්තම් ඒ කළු පාට පිග්මන්ට් එක බ්‍රෂ් එකේ ගෑවිලා ඔයා අයින් කරන්න හදන තරමටම තවත් ඒක ගෑවෙන්න පුළුවන්. ඒක නිසා. ඒතර ෆවුන්ඩේෂන් එක අයින් කරන්නේ නැතුව තමයි මේ වැඩේ කරන්නේ. නැත්තම් දැන් ඔයාලා වෙනදට මේව කරනකොට හරිනේ. දැන් ඔයාලට තියෙන්නේ පොඩ්ඩක් මේක තෙත් කරලා හරිද? මෙතනට තෙත කරලා එතනට පොඩ්ඩක් ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්න. චුට්ටම් මේක හරි. දැක්කනේ මේකට සෙට් කරන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ. ඉතින් කෙනෙක් ඇහුවොත් ඇයි මේ මිස්ටේක් එක වෙච්ච තැනට උඩින් තව කන්සීලර් ටිකක් හරි ෆවුන්ඩේෂන් ටිකක් හරි ඇප්ලයි කරන්නේ නැත්තේ කියලා. මේක කළු පාටට ගෑවුණු පිග්මන්ට් එකක් හින්දා ඔයා කොච්චර ෆවුන්ඩේෂන් ගෑවත් සමහර විට පොඩි ඇෂි ගතියක් පොඩි පැච් එකක් වගේ පේන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කවර් කරන්න කියලා ගොඩක් කන්සීලර්ස් හරි ෆවුන්ඩේෂන් හරි මෙතන පිරෙව්වොත් එතන අසාමාන්‍ය විදිහට ක්‍රීස් වෙලා ලයින්ස් පේන්න පටන් ගන්නත් පුළුවන්. දැන් අන්තිමම ස්ටෙප් එක මොකක්ද අන්තිම ස්ටෙප් එක කියලා දැන් බලන්න. සෙටිං ස්ප්‍රේ ඇප්ලයි කරාට පස්සේ මේ වැඩේ වුණා නම් ආයෙම සෙටිං ස්ප්‍රේ චුට්ටක් වගේ බ්‍රෂ් එකට අරගෙන ඒ බ්‍රෂ් එකයි ෆවුන්ඩේෂන් එකයි දෙකම එකට වට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ නැතත් මේ විදිහට ඔක්කොම ලුක් එක කරලා ඉවරලා තව ලේයර් එකක් සෙටිං ස්ප්‍රේ ඇප්ලයි කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මම නම් මිස්ටේක් එකක් වුණොත් ඒක හරි ගස්සන්නේ. එදත් අහම්බෙන් මිස්ටේක් එකක් වෙලා ඒක හරි ගස්සන්න කලින් මට හිතුණා ඒකත් ඔයාලට රෙකෝඩ් කරලා පෙන්නන්න ඕනි කියලා. ඉතින් ඔයාලා කරන විදිහ මීට වැඩිය වෙනස් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හරිනේ ඔන්න ඔක තමයි ලුක් එක ෆයිනල් ලුක් එක ලස්සනයිද ලස්සනයි නම් ලස්සනයි කියලා. හරිනේ ඔක තමයි ෆයිනල් ලුක් එක. හරිම ලස්සන ෆිනිෂින් එකක්. මේ වගේ මේකප් ලුක් එකක් ඔයාලටත් පුළුවන් අචීව් කරගන්න ඕනෑම ප්‍රොඩක්ට් එකක් ඔයාලට මිලදී ගන්න ඕනේ නම් අපේ වෙබ්සයිට් එකේ මම දානවා treasure.lk. එහෙමත් නැත්නම් ෆෝන් නම්බර් එක මොබයිල් නම්බර් එක දෙන්නම්. ඒකේ WhatsApp නම්බර් එක හරහා orders ඔයාලට place කරන්න පුළුවන්. prices දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකෙන් බලන්න. වෙබ්සයිට් එකේ ඔක්කොම updated price එක දාලා තියෙන්නේ. price එක වීඩියෝ එකේ mention කරන්නේ නැත්තේ කාලෙන් කාලෙට price එක වෙනස් වෙන නිසා. ඉතින් එහෙනම් මේ ඕනෑම product එකක් ගන්න පුළුවන්. බය නැතුව ලස්සන මේකප් ලුක් එකක් long lasting මේකප් ලුක් එකක් achieve කරගන්න ඕන නම් එන්න treasure.lk. bye.